සාමාන්‍යයෙන් ඕනම පොතක පළවෙනි පරිච්ඡේදය කියන්නේ මොකක්ද? හැඳින්වීමක් නේද? ඒත් සුද්ධ වූ කුරානයේ පළවෙනි පරිච්ඡේදය ඒ කියන්නේ සූරා අල් ෆාතිහා නිකම් හැඳින්වීමකට වඩා හුඟා ගැඹුරු කතාවක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ ගැන තමයි. ඉතින් මෙතන හිතන්න ඕන හරිම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ වගේ දිව්‍යමය ග්‍රන්ථයක් සෘජු ප්‍රකාශයකින් පටන් ගන්නෙ නැතුව ප්‍රාර්ථනාවකින් පටන් ගන්නෙ? කවුරු හරි කරන ඉල්ලීමකින්? මේකට උත්තරේ හොයාගත්තොත් ඇත්තරම මුළු කුරානයේම ගොඩනැගිලා තියෙන විදිහ ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා. හරි එහෙනම් අපි මේ කතාව පටන් ගමු මුලින්ම. ඒ කියන්නේ මේ පරිච්ඡේදයේ නමින්ම මොකද ඒ නම ඇතුළෙම ලොකු තේරුමක් හැංගිලා තියෙනවා. ඉතින් බලන්න අල් ෆාතිහා මේ වචනේ සරලම තේරුම තමයි ආරම්භය නැත්නම් විවෘත කිරීම. හරියට දොරක් අරින යතුරක් වගේ. ඉතින් ඒ නමින්ම කියවෙනව නේද? මේකේ තමයි මුළු කුරානයටම ඇතුළු වෙන දොරටුව. ඒක විවෘත කරන යතුර. හරි. නමේ තේරුම විතරක් නෙමෙයි. මේ පරිච්ඡේදය පහළ වෙච්ච විදිහ. ඒ කියන්නේ ඒකේ ඓතිහාසික පසුබිම ඊටත් වඩා විශේෂයි. අපි බලමු මේ කතාව මොකක්ද කියලා. මෙන්න මේකයි වැදගත්ම දේ. අල් ෆාතිහා කියන්නේ පහළ වුණු පළවෙනි සම්පූර්ණ පරිච්ඡේදය. ඒ කියන්නේ පළවෙනි සූරාව. ඊට කලින් කුරානයේ කොටස් පහළ වෙලා තිබුණේ කියමුකෝ වෙන් වාක්‍ය විදියට. ඒ කියන්නේ ආයත් විදියට. හැබැයි එක දිගට මුල ඉඳන් අගටම සම්පූර්ණ පරිච්ඡේදයක් විදිහට පහළ වුණු පළවෙනි එක තමයි මේ. ඉතින් ඒකෙන්ම පේනව නේද මේකේ තියෙන විශේෂ වැදගත්කම? හරි. දැන් තමයි අපි එන්නේ මේ කතාවේ වැදගත්ම හරයට. අල් ෆාතිහා කියන්නේ නිකම් හැඳින්වීමක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක දෙවියන් විසින්ම උගන්වපු ප්‍රාර්ථනාවක්. මේ කියන දේ හරිම බලවත්. හිතන්න මේක අපි දෙවියන්ට කරන ප්‍රාර්ථනාවක් විතරක් නෙවෙයි. මේක දෙවියන් විසින්ම තමන්ගේ ග්‍රන්ථය කියවන්නේ එන කිනාට උගන්වන ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ මගෙන් මඟ පෙන්වීම ඉල්ලන්න ඕන නම් මෙන්න මේ විදිහට ඉල්ලන්න කිය වචන ටිකක් දෙවියන්ම දෙනවා වගේ වැඩ. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ. කුර්ආනේ කියවන්න පටන් ගන්නත් කලින් කියවන කෙනාගේ හිතේ මඟ පෙන්වීම හොයන්න ඕන කියන අවංක වුවමනාව ඇති කරන එක තමයි මේකේ අරමුණ. නිකම්ම දැනුම හොයන්න කලින් ඒ දැනුම නිවැරදි පාරේ හොයාගන්න උදව් කරන්න කියලා ඉල්ලන්න තමයි මේ පරිච්ඡේදය අපිට කියලා දෙන්නේ. ඇත්තට මේ ක්‍රියාවලිය හරිම තාර්කිකයි නේද? හිතන්නකෝ කෙනෙක් ලොකු දැනුම් සාගරයකට කිමිදෙන්න යන. එහෙම යනකොට ඒ සාගරය හදපු කෙනාගෙන්ම පාරහකට යන එක තමයි හොඳම දේ. අන්නේ ඉල්ලීම කරන්න අවශ්‍යම කරන පරිපූර්ණ වචන ටික තමයි අල් ෆාතිහා වලින් ලැබෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේ ප්‍රාර්ථනාව. ඒ කියන්නේ අල් ෆාතිහා සහ කුර්ආනයේ ඉතුරු ඔක්කොම කොටස් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මම කලිනුත් කිව්වා වගේ මේක සාමාන්‍ය පොතක පෙරවදනයි පොතයි අතර තියෙන සම්බන්ධයක් නම් නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඔව් මේක පෙරවදනක් නෙවෙයි. මේක දෙබසක පටන් ගැනීමක්. එක පැත්තකින් කෙනෙක් ඉල්ලීමක් කරනවා අනිත් පැත්තෙන් ඒකට උත්තරයක් ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ සම්බන්ධය හරිම සරලයි වගේම හරිම ගමුරුයි. බලන්න සූරා අල් ෆාතිහා කියන්නේ මඟ පෙන්වීම ඉල්ලලා කරන ප්‍රාර්ථනාව. ඊට පස්සේන කුරානයේ ඉතුරු ඔක්කොම පරිච්ඡේද ඒ තමයි ඒ ප්‍රාර්ථනාවට දෙවියන්ගෙන් ලැබෙන සම්පූර්ණ සවිස්තරාත්මක පිළිතුර. එමනම් අවසාන වශයෙන් අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ තරම් පරිපූර්ණ විදිහට මඟ පෙන්වීම ඉල්ලුවම ඒකට පිළිතුරු විදිහට ලැබෙන පරිච්ඡේද 113ක් පුරා දෙවෙන මේ දීර්ඝ පිළිතුරෙන් මොන වගේ මඟ පෙන්වීමක් වෙන්නේ නැද්ද හෙළිදරව් කරන්නේ. අන්න ඒ ගැන හිතන එක තමයි කුරානය අධ්‍යයනය කිරීමේ ගමනේ ඊළඟ පියවර වෙන්නේ.